අපේ රටේ ලංකාවේ පළවෙනි වතාවට කොළඹ ගෝල් පේස් පිට්ටන ඉදිරිපිට අක්කර 575 සුවල් ප්‍රමාණයක් උනේ කල්පනා කරලා බලන්න. අක්කර 575 චීනට ගොඩ කරලා චීන දූපතක් හදන්න දුන්නා. අක්කර 575 අපේ රටේ කුඹුරක් ගොඩ කරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මඩ වගුරක් ගොඩ කරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නැහැ. පළමුවෙන්ම අපේ රටේ මුහුද ගොඩ කරනවා නම් නීතියක් හදාගන්න. පරිසර වාර්තාවක් හදුවෙන්න. අක්කර 575 ගොඩට එන්න. අඩුමතරමේ පතුල අක්කර 1000ක්වත් තියෙන්න ඕන. පතුල අක්කර 1000ක් පිරෙව්වොත් තමයි 575 ගොඩ වෙන්නේ මුහුදේ. ගල් විතරක් මට ඉංජිනේරු මහත්තයෙක් කිව්වා. ගල් විතරක් ඕන කියුබ් කෝටි 12ක්. ගල් කියුබ් කෝටි 12ක්. කෝටි දෙකයි හොයාගෙන තියෙන්නේ. ගල් කඩන්නේ කොහෙන්ද කියලා බලන්නේ. පෙරේද කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්ත කියලා කිව්වා රාජ්‍ය සේනාරත්න. මේ ව්‍යාපෘත ඉස්සරහට එහෙමම කරගෙන යන්න. ඕකට නෙවෙයි රාජපක්ෂ පරාද කරන්නේ. ඕකට නෙවෙයි රනිල්ලට මෛත්‍රී මහත්තයලට බලය දුන්නේ. මහා මුහුද ගොඩ කිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා අවශ්‍ය බලපෑම ඉදිරියට ගෙන යාම ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනවා. ඉදිරි ව්‍යවස්ථා සංශෝධනවලට විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සහාය ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගද මෙහිදී විවේචනය කෙරුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අතිරේකලකම් කෙනෙක් චක්‍ර ලේඛනයක් ගහනවා. පෙරදිච්ච ඇමතිවරුන්ට ජීප් එකකුයි කැබ් එකකුයි තෙල් දෙනවලු දුවන්න. දින 100ක් තමන්ගේ අතින් තෙල් ගහගෙන දුවන්න බැරි ආදී. රට පාලනය කරන්න. දින 100ට ඉන්නත් බෑ. අපිත් മന്ത്രിනේ අප්පා. ජීප් දුන්නත්, කැබ් එක දුන්නත්, තෙල් දුන්නත්, රියදුරු දුන්නත්, දුන්නත් ගන්නෙත් නෑ. මහජනයාගේ ධනය නාස්ති කරන්න. ඕක දුන්නොත් තමයි 3න් 2ට අත උස්ස ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අත උස්සන්නේ. මොකද පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ සංශෝධන ටිකට 3න් 2 ඕන. පගාවට වැඩ ගන්න වෙලා තියෙනවා. අන්න වෙන්නේ. එහෙම පාර්ලිමේන්තුවේ හැදිලා තියෙනවා.